ආයිබෝවන් ඔබව දිල්ස් කිචන් වෙත ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ කොහොමද කැරට් පිට්ටු රසටම හදාගන්නේ කියලා. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන දේ කැරට්නේ. ඉස්සෙල්ලාම කැරට් සුද්ධ කරලා අරගෙන කැරට් ටික පොඩියට ලියා ගන්න ඕන. මම මේකට ගෙදර කොටාගත්ත හාල් පිටි ග්‍රෑම් 300ක් විතර අරගෙන තියෙනවා. ඊළඟට ඒ ප්‍රමාණයට මැති වෙන්න පොල් බෑගක විතර පොල් අරගෙන තියෙනවා. මම මේ ගමන්ම පොල් ටික පිටියකට දාගන්නවා. ඊට පස්සේ ලුණු එකතු කරගන්න ඕන. ඊට පස්සේ ලියාගත්ත කැරට් ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕන. මිශ්‍රණයට වතුර ටිකක් හිහාගෙන කලවම් කරන ගමන් කැට ටික හදාගන්න ඕන. එකපාරම වතුර එකතු කරන්නේ නැහැ. ටික ටික වතුර ඉහ කලවම් කරන ගමන් කැට හදාගන්න ඕන. මේ තමයි පිට්ටු ටික කැට කරගෙන තියෙන විදිය. දැන් මන් මුලින්ම පිට්ටු හදන භාජනයේ යට කොටසට වතුර ටිකක් එකතු කරගෙන ගෑස් ලිපේ තියාගන්නවා රත් වෙන්න. ඊළඟට පිට්ටු හදන උඩ කොටසට පිට්ටු පිරවුම පුරව ගන්නවා. ඊළඟට මේ වගේ පියන වහලා මම අර වතුර පුරවත්තු භාජනය උඩින් තියලා පිට්ටු එක තම්බ ගන්නවා. පිට්ටුව තැම්බෙනකොට මේ වගේ හුමාලය පිට වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ පිට්ටු ටික බාගන්න. මේ විදියට තමයි පිට්ටුව බාගන්නේ. මේ තමයි මම හදාගත්තු කැරට් පිට්ටු. එහෙනම් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.